මේ 1960 ලන්ඩන් වල ට්‍රෆැල්ගර් ස්ක්වයර් කියන ප්‍රදේශය. ඒ කාලෙත් නිතර දෙස් විදෙස් සංචාරකයන් වගේම ප්‍රදේශවාසීනුත් මෙතන කාලය ගත කරන්න එනවලු. මේ බිල්ඩිම් මැදින් පේන්නේ 17වනි සියවසේ නිර්මාණය වුණ සයින්ට් පෝල්ස් කැතීඩ්‍රල් එක. මේක අදටත් මේ විදියට ලස්සනට තියෙනවා. මේ තින්නේ ලෝකෙ ප්‍රසිද්ධම රතුපාට ලන්ඩන් ඩබල් ඩෙකර් බස්. 1905දී ලන්ඩන් ඔම්නි බස් ආයතනය විසින් කැපී පෙනෙන්න හිතාගෙන තමුන්ගේ සියලුම බස් රථ රතුපාට කරා. අදටත් මුළු ලෝකෙම කැපී පෙනමින් ලන්ඩන් බස් ආකර්ශණය දිනාගෙන ඉන්නේ. මේ තින්නේ අපි කවුරුත් හඳුනන ලන්ඩන් වල ප්‍රසිද්ධම ඔර්ලෝසු කනුව බිග් බෙන් එක. ඉතින් මේක ඇත්ත නම 2012න් පස්සේ එලිසබෙත් ටව කියන නමින් තමයි හඳුන්වන්න ගත්තේ. ඊට කලින් නිකන් ක්ලොක් ටව කියලා තමයි හැඳින්නුවේ. ඉතින් මේ තින්නේ ලන්ඩන් පාර්ලිමේන්තු පරිශ්‍රය. අර ඇතින් තින්නේ ලන්ඩන් වල ටව බ්‍රිඩ් එක. මේකට සමහරු වැරදියට ලන්ඩන් බ්‍රිඩ් කියලත් කියනවා. ඒත් ලන්ඩන් බ්‍රිඩ් තින්නේ වෙන තැනක. දැන් අපියන් 1980ට 80 දශකයේදී ලන්ඩන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගත්තා. 1986 ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එක ඉලෙක්ට්‍රොනික් ට්‍රේඩිම් පටන් ගත්තා. ලන්ඩන් වලට ලෝකෙ වටෙන්ම වැඩ කරන්න කට්ටිය එන්න ගත්තා. ඒවගේම ඒ කාලේ ලන්ඩන් ග්ලෝබල් ෆයිනෑන්ෂල් කැපිටල් එක විදියට හඳුන්වන්න ගත්තා. ලන්ඩන් වලට ලෝකෙ වටෙන්ම සල්ලි එන්න ගත්තේ මේ කාලේ. ඒවගේම ලන්ඩන් වල දුප්පත් පොහොසත් පරතරය තවත් වැඩිවෙන්න ගත්තෙත් මේ කාලේ. ඉතින් කොටසක් පොහොසත් වෙද්දී තවත් කොටසක් අන්ත දුප්පත් භාවයට පත්වෙන්න ගත්තෙත් මේ කාලේදි කියලා තමයි කියන්නේ. 80 දශකයේදී ලන්ඩන් පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ගත්ත මූලික තීරණ කිහිපයන් නිසා පසුකාලීනව ලන්ඩන් දිගින් දිගටම දියුණුවෙන්න පටන් ගත්තා. ෆයිනෑන්ස් ඩ්‍රිවන් ලන්ඩන් ලක්ෂරි ලයිෆ්ස්ටයිල් කියන එක ලෝකේ ප්‍රසිද්ධ වෙන්න ගත්තේ මෙන්න මේ කාලෙන්. නමුත් වර්තමානය වෙද්දි එක වෙනස් වෙලා තියන්නේ.